අයුබෝවන් අද මම කතා කරන්න හිතුණා සුවිශේෂී කාරණාවක් ගැන. මේක ගොඩක් වෙලාවට කවුරුත් වැඩි ප්‍රියමනාප බවක් දක්වන්නේ නැහැ මේ කරුණ පිළිබඳව. ඒ තමයි සෙනසුරු ඒරාෂ්ටකය. මේ සෙනසුරු ඒරාෂ්ටකය කියලා කිව්වහම ගොඩක් අයගේ මනස ටිකක් අපි කියන පසුගාමී ස්වරූපයක් තමයි පැන නගින්නේ. නමුත් මේක බිය යුතු දෙයක් නෙමෙයි. මේ සෙනසුරු ඒරාෂ්ටකය ගැන මම ඉදිරියේදී තව විග්‍රහයන් කරන්නම්. මූලිකව ගත්තොත් සෙනසුරු ඒරාෂ්ටක වර්ග කීපයක් තියෙනවා. ඒවා තමයි සෙනසුරු ලග්නේ රාෂ්ටක, ජම්මේ රාෂ්ටක සහ අෂ්ටමේ රාෂ්ටක කියන්නේ. මේ ලග්නේ රාෂ්ටකය කියලා කියන්නේ ඔබ දන්නවා ඔබගේ කේන්දරයේ පළවන කොටුව දෙවන කොටුව ওই විදිහට යනවා. ඒත් මේ පළවන කොටුවට තමයි අපි ලග්නය කියලා කියන්නේ. ඒතකොට මේ සෙනසුරු ගමන් කිරීමේදී මේ 12 වන භාවය හෙවත් 12 වන කොටුවට පැමිණීමේදී මේ ලග්නේ රාෂ්ටකය ආරම්භ වෙනවා. ඒ වගේම 12 වන කොටුව පළවන කොටුව සහ දෙවන කොටුව. 12 වන භාවයේ පළවන භාවයේ දෙවන භාවයේ ආදී වශයෙන් යන්නේ. මෙන්න මේ හරහා ගමන් කිරීමේදී අපි කියනවා ලග්නේ රාෂ්ටකය කියලා. ඒ වගේම තමයි කෙනාගේ උත්පත්ති කේන්ද්‍රයේ සඳු හෙවත් චන්ද්‍රයා සිටින ස්ථානයක් තියෙනවා. මේ චන්ද්‍රයා සිටින ස්ථානයට කලින් භාවයේ හෙවත් කලින් කොටුව, චන්ද්‍රයා සිටින කොටුව සහ චන්ද්‍රයාට පස්සේ තියෙන කොටුව. මෙන්න මේ තුන හරහා ගමන් කරනකොට අපි කියනවා සෙනසුරු ජම්ම ඒරාෂ්ටකය කියලා. ඒ වගේම තමයි කේන්දරයේ 8 වන භාවය. 8 වන භාවයට සෙනසුරුගේ පැමිණීමට කියනවා අෂ්ටම ඒරාෂ්ටකය කියලා. මෙන්න මේවා තමයි මූලික වශයෙන් සෙනසුරු ඒරාෂ්ටක. ලග්නේ රාෂ්ටකය, ජම්මේ රාෂ්ටකය සහ අෂ්ටමේ රාෂ්ටකය. එතකොට මේ ඒරාෂ්ටක වර්ගවලදී බලපෑම සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට කෙනාගේ කේන්දරයේ සඳුගේ පිහිටීම ජම්මේ රාෂ්ටකයට බලපානවා. ඒ වගේම සෙනසුරු උත්පත්ති කේන්ද්‍රයේ ඉන්න විදිහ ඒ පොදුවේ තුනටම බලපානවා. ඒ අනුව අර ලැබෙන ප්‍රතිඵල හොඳ හෝ නරක වෙන්න පුළුවන් අවස්ථා පෙන්වුම් කරනවා. මෙතනදී මූලික වශයෙන්ම මේ සෙනසුරු ඒරාෂ්ටකයක් කියලා කියන්නේම අකුසල් වැඩිපුර පළ දෙන කාල පරාසයක්. මේ අකුසල් වැඩිපුර පළ දෙනකොට සිදුවන දෙයක් තමයි මානසික වශයෙන් පීඩා ගෙන දෙනවා. මෙන්න මේ මානසික පීඩාව පැහැදිලි ලෙසම ඒරාෂ්ටක තත්ත්වයන් තුළදී උදා වෙනවා. මේ මානසික පීඩාව ගෘහ ජීවිතය පැත්තෙන්, ආර්ථිකය පැත්තෙන් සහ රෝගාබාධ පැත්තෙන් පෙන්වුම් කරනවා. ඉතින් මේවට ඕන තරම් පිළියම් විසඳුම් තියෙනවා. මෙතනදී ගොඩක් වෙලාවට කුසල් බලවත් කරගන්න ඕනේ. මෙන්න මේ කරුණ මත මේ ඒරාෂ්ටක තත්ත්වයන් යටපත් කර ගැනීමේ හැකියාවන් පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. මම ඒරාෂ්ටක තත්ත්වයන් පිළිබඳ විග්‍රහයන් තව ඉදිරියේදී ඔබට පෙන්වුම් කරන්නම්.